අපි දැන් කතා කරන්න යන්නේ හයිඩ්‍රොලික් වල වේගය පාලනය කරන්න නැතුවම බැරි ප්ලග් කන්ට්‍රෝල් වැල් ගැනයි. වර්ගය සහ ක්‍රියා කරන ආකාරයද වේගය පාලනය කරන්නේ කොහොමද? ඒ වගේම ෆ්ලෝ කන්ට්‍රෝල් වර්ග මොනවද? ඒවා ඇඩ්ජස්ට් කරන්නේ කොහොමද? ඒ වගේම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගැන තමයි අද අපි කතා කරන්න ලේස්ති වෙන්නේ. මුලින්ම ෆ්ලෝ කන්ට්‍රෝල් එක හැඳින්වීම. අපි හයිඩ්‍රොලික් මූලික හැඳින්වීමේදී කතා කරා හයිඩ්‍රොලික් පද්ධතියක පීඩනය සහ වේගය කියන දෙක තමයි මූලිකවම සිදුවෙන කාර්යයන් දෙකක්. එකක් තමයි වේගය, අනිත් එක තමයි පීඩනය. ඉතින් මේ වේගය පාලනය කරන්න තමයි අපි මේ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් යොදාගන්නේ. අපි භාවිතා කරන හයිඩ්‍රොලික් සිලින්ඩර්, ඒ වගේම මෝටර් වලට වේගය පාලනය කර ගැනීමට අපි ෆ්ලෝ කන්ට්‍රෝල් යොදා ගන්නවා. මෙහිදී සිදුවන්නේ වැල් එක හරහා යන ඔයිල් ප්‍රමාණය සීරු මාරු කරලා අඩු වැඩි කරගන්නේ. ඒ කියන්නේ වැල් එක හරහා යන ෆ්ලෝ රේට් එක වෙනස් කරනවා. ඒ ෆ්ලෝ රේට් එක වෙනස් කිරීමෙන් තමයි වේගය පාලනය වෙන්නේ. එතකොට අඩු ෆ්ලෝ එකකට අඩු වේගයක්ද වැඩි ෆ්ලෝ එකකට වැඩි වේගයක්ද වශයෙන් තමයි මේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ. අපි එහෙනම් බලමු සරලව මේ වේගය පාලනය වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ හයිඩ්‍රොලික් නලයක්. ඔබට පේනවා ඇති මේ හයිඩ්‍රොලික් නලයේ මෙම ස්ථානයෙන් ගලා යෑම පාලනය කරලා තියෙනවා. ඔබට තේරෙනවා ඇති එතකොට කුමක්ද සිදු වෙන්නේ කියලා. මේ දිශාවෙන් ඔයිල් සැපීමේදී ඒ ඔයිල් වලට බාධාවක් පැමිණෙනවා. ඉතින් මෙම ස්ථානයෙන් බාධාවට පැමිණිලා තමයි ඉදිරියට ගමන් කරන්නේ. එවිට සිදුවන්නේ පැමිණෙන ඔයිල් ප්‍රමාණයට වැඩිය අඩු ඔයිල් ප්‍රමාණයක් තමයි ඉදිරියට ගමන් කරන්නේ. අපි එහෙනම් බලමු ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එකේ සිම්බල් එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. දැන් ඔබට බලා ගන්න පුළුවන් මේ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එකේ සිම්බල් එක නිර්මාණය කරලා තියෙන ආකාරය. මේ තියෙන්නේ අපි මුලින් කතා කරපු ඔයිල් නලය. ඒ ඔයිල් නලය බාධාවට ලක් කරපු ස්ථානය තමයි මේ තියෙන්නේ. මෙතනින් තමයි ෆ්ලෝ එක කන්ට්‍රෝල් වෙන්නේ. ෆ්ලෝ එක කන්ට්‍රෝල් වෙලා ඉදිරියට ගමන් කරනවා. මේ තියෙන්නේ ඔයිල් නල මාර්ගය පෙන්눔 කරන සංකේතය. ප්‍රධාන මාර්ගය. මේ ප්‍රධාන මාර්ගයේ ඉදිරියෙන් පටුයි කියන අදහස සනිටුවන් කරන්න තමයි මේ සිම්බල් එක භාවිතා කරලා තියෙන්නේ. එහෙමනම් ඔබට පැහැදිලි ඇති මේ සිම්බල් කොටස නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා. අපි මුලින් කතා කරපු ඔයිල් නල මාර්ගයේ පටු වෙච්ච කොටස මේ සිම්බල් එකේ නිර්මාණයට අරගෙන තියෙනවා. අපි හයිඩ්‍රොලික් දෙවෙනි පාඩමෙන් කතා කරේ සිම්බල් නිර්මාණය වෙන ආකාරයයි. එහිදී තිබුණු ප්‍රධානම ටූල් එක තමයි ප්‍රධාන මාර්ග. ඉතින් මේ ප්‍රධාන මාර්ගය ඉදිරියෙන් පටුයි කියන අදහස තමයි මෙතනින් සනිටුහන් වෙලා තියෙන්නේ. දැන් ඔබට බලා ගන්න පුළුවන් මේ ෆ්ලෝ කන්ට්‍රෝල් එක වැඩ කරන ආකාරය. ඒ පටු ප්‍රමාණය සීරු මාරු කරලා තමයි ෆ්ලෝ එක අඩු වැඩි වෙන්නේ. ඔබට දැන් පෙන්눔 කරන්නේ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එකේ සම්පූර්ණ සංකේතය. ප්‍රධාන මාර්ගය අවහිර කරලා තමයි ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එක නිර්මාණය කරලා තියෙන්නේ. මෙහිදී මේ ඊතලයකින් දැක්වෙන්නේ ඒ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එක සීරු මාරු කරන්න පුළුවන් කියන අදහසයි. මේ සිම්බල් එකෙන් පෙන්눔 කරන්නේ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එක ක්‍රියා කරන ආකාරය. මෙහිදී සිදුවෙන්නේ පටු බව අඩු වැඩි කිරීම. එහෙනම් අපි බැලුවා ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එකේ සංකේතයෙන් ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එක ක්‍රියා කරන ආකාරය. ඒ විදිහට ඔබට හොඳට තේරුම් යනවා මේ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එකක් කියන්නේ කුමක්ද කියන එක. තව ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් වලට කෙටි නමක් හැටියට FCV කියලා හඳුන්වනවා. F කියන්නේ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් කියන මුල් අකුරු තුන අරගෙන FCV කියලා හඳුන්වනවා. එහෙනම් අපි බලමු ප්‍රධාන ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් වර්ග මොනවද කියලා. Fixed flow control valve ස්ථාවර විවර. ඊළඟට adjustable flow control valve. adjust කළ හැකි සීරු මාරු කර හැකි flow control valve. අනිත් ක්‍රමය තමයි pressure compensate flow control valve. ඒ වගේම අවසානයේට professional flow control valve. මේ තියෙන fixed flow control එකක්. ස්ථාවර විවර. මෙහි වේගය පාලනය කරලා තියෙන්නේ සීරු මාරු කරන්න බෑ. මේ වගේ තියෙන දෝෂය තමයි පීඩනය වැඩි වෙද්දී ෆ්ලෝ එක කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. මේවා භාවිතා කරන්නේ ප්‍රෙෂර් ගේජ් ලයින් වලට, ප්‍රෙෂර් ස්විච් වලටත් සමහර පයිලට් ලයින් වලටත් භාවිතා කරනවා. මේ නිකන් ඇඩැප්ටර් එකක් වගේ. ඊළඟට අපි කතා කරන්නේ adjustable flow control valve ගැන. adjust කරන්න පුළුවන් flow control valve. අපි මේවට needle valve කියලාත් හඳුන්වනවා. මොකද ඒ flow control එක අඩු වැඩි කරන්න needle එකක් තමයි භාවිතා කරන්නේ. මේ නිකන් අපේ ගෙවල් වල භාවිතා කරන ටැප් එකක් වගේ.
නීඩල් එකක් උස් පහත් කිරීමෙන් තමයි වේගය පාලනය වෙන්නේ. මේ ක්‍රමයක් පීඩනය වැඩි වෙද්දී ප්‍රෙෂර් එකට අනුවම ෆ්ලෝ එකේ වේගයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රෙෂර් එකත් සමගම ෆ්ලෝ එකත් වැඩි වෙනවා. ස්ථාවර ෆ්ලෝ එකක් තියාගන්න බෑ. අපි දැන් කතා කරන්නේ ප්‍රෙෂර් කම්පෙන්සේට් ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව් එක ගැනයි. මෙහිදී නම් පීඩනය වැඩි වෙද්දී ස්ථාවර ෆ්ලෝ එකක් පවත්වාගෙන යන්න පුළුවන්. මේ ක්‍රියා කරන්නේ බැලන්ස් පිස්ටන් එකක් කියලා පිස්ටන් එකකින් තමයි ෆ්ලෝ එක අඩු වැඩි වෙන්නේ. මේ වැඩ කරන්නේ පැමිණෙන ඔයිල් ලයින් එකේ පීඩනයත් පිට වෙලා යන ඔයිල් ලයින් එකේ පීඩනයත් අතර මැද තියෙන බැලන්ස් පිස්ටන් එක සමබර වීම මතයි. මෙහිදී පීඩනය සීරු මාරු කරන්න නීඩල් වැල් එකකුත් පිහිටලා තියෙනවා. මෙය ඊටමත් සාර්ථක ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එකක්. මේ තියෙන්නේ ප්‍රොෆෙෂනල් ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එකක්. මේ විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ තමයි දැනට හයිඩ්‍රොලික් වල ඊටමත් සාර්ථක ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් වර්ගය. පිට වමනා කරන පීඩනය විදුලි සැපීම මත අඩු වැඩි කරන්න පුළුවන්. මේ වැල් ගැන මම පසුවට වෙනම වීඩියෝ එකකින් ඔබට ගෙන එන්නම්. අපි දැන් කතා කරන්නේ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් යොදන ප්‍රධාන ක්‍රම. මෙහිදී ප්‍රධාන ක්‍රම තුනක් භාවිතා කරනවා. පළවෙනි එක තමයි මීටර් ඉන්. අපි භාවිතා කරන හයිඩ්‍රොලික් සිලින්ඩරයට ඔයිල් ඇතුළු වෙන දිශාව පාලනය කිරීමෙන් තමයි සිලින්ඩරයේ වේගය පාලනය කරන්නේ. මෙම ක්‍රමයට සිලින්ඩරයේ වේගය පාලනය කරන්නේ සිලින්ඩරයට පැමිණෙන ඔයිල් අඩු වැඩි කිරීමෙන්. එතකොට ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එක සම්බන්ධ කරන්නේ සිලින්ඩරයට ඔයිල් පැමිණෙන මාර්ගයටයි. දෙවෙනි ක්‍රමය තමයි මීටර් අවුට්. එම ක්‍රමය භාවිතා කරන්නේ හයිඩ්‍රොලික් සිලින්ඩරයේ පිට වෙලා යන ඔයිල් පාලනය කිරීමෙන්. එවිට ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එක සම්බන්ධ කරන්නේ සිලින්ඩරයෙන් පිට වෙලා යන ඔයිල් ලයින් එකට. තුන්වෙනි ක්‍රමය තමයි බ්ලිඩ් ඕෆ්. මේදී සිලින්ඩරයට පැමිණෙන ඔයිල් ප්‍රමාණයෙන් කොටසක් ටැංකියට යැවීමෙන් සිලින්ඩරයේ වේගය පාලනය කරනවා. මෙම ක්‍රමයේදී තාපය ජනනය වීමක් නොවන නිසා ඉතාමත් සාර්ථක ක්‍රමයක්. ඔබට දැන් බලා ගන්න පුළුවන් ඒ ක්‍රම තුනට තියෙන පරිපත සටහන් තුනක්. මේ තියෙන්නේ මීටර් ඉන් ක්‍රමයට. සිලින්ඩරයට ඇතුල් වෙන ඔයිල් ප්‍රමාණය කන්ට්‍රෝල් කිරීමට ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එකක් භාවිතා කරලා තියෙන විදිය. මේ මීටර් අවුට් ක්‍රමයට සිලින්ඩරයෙන් පිට වෙන ඔයිල් කන්ට්‍රෝල් කරන්න ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එකක් යොදලා තියෙන ආකාරය. මේ බ්ලිඩ් ඕෆ් ක්‍රමයට සිලින්ඩරයට පැමිණෙන ඔයිල් වලින් කොටසක් ටැංකියට ගමන් කරන්න සලස්සලා තියෙන ෆ්ලෝ කන්ට්‍රෝල් එක දාලා තියෙන විදිය. මට මුලින් කමෙන්ට් එකක් දාලා තිබුණා මෙම මීටර් ඉන් මීටර් අවුට් ක්‍රමය පැහැදිලි කරන්න කියලා. අපි බලමු ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එකක් සීරු මාරු කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඇඩ්ජස්ට් කරන විදිය. ප්‍රථමයෙන් කරන්න ඕන ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එක හොඳින් වසන්න ඕන. දෙවෙනුවට මෝටරය හෝ සිලින්ඩරය ඔන් කරන්න ඕන. ඒ කියන්නේ පද්ධතිය ඔන් කරලා ඒ අදාළ උපකරණයේ ලයින් එක ක්‍රියාත්මක කරන්න ඕන. ඒ කියන්නේ ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල් එක වැඩ කරවන්න ඕන. ඒ අවස්ථාවේදී ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් එක වහලා තියෙන නිසා අපේ ඒ මෝටරේ හරි සිලින්ඩරේ හරි වැඩ කරන්නේ නැහැ. එවිට ඒ ලයින් එක ප්‍රෙෂර් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ෆ්ලෝ කන්ට්‍රෝල් එක දක්වා මාර්ගය පීඩනයට ලක් වෙනවා. ඔබට පීඩනයේ වැඩිවීමේදී ඇතිවෙන පම්ප් එකේ ශබ්දයේ වැඩිවීමත් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි ඊට පස්සේ කරන්න ඕනේ අපිට වමනා කරන වේගයට පැමිණෙනකම් ෆ්ලෝ කන්ට්‍රෝල් එක සෙමින් විවෘත කිරීමයි. අවශ්‍ය වේගයට ලැබුණු පසු ඒ ෆ්ලෝ කන්ට්‍රෝල් එකේ තියෙන චෙක් නට් එක ලොක් නට් එක කියලාත් හඳුන්වනවා. එය තද කළා ස්ථාවරව පවතින සලසන්න ඕන. නැත්නම් ভাইබ්‍රේෂන් එකකදී මේ කැරකෙවිලා ෆ්ලෝ එක වෙනස් වෙන්න පුළුවන්. අපි ෆ්ලෝ කන්ට්‍රෝල් සම්බන්ධව වැදගත් වෙන කාරණා ටිකක් සලකා බලමු. අපි වැල් එකක ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වීමේදී අපගේ පද්ධතියේ උපරිම ෆ්ලෝ රේට් එකට වැඩි ප්‍රමාණයක ෆ්ලෝ කන්ට්‍රෝල් එකක් තමයි අපි නිතරම භාවිතා කරන්න ඕන. මොකද ඊට වැඩිය කුඩා එකක් භාවිතා කරොත් අපගේ කාර්ය හරියට සිදු කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වෙලාවට අමතර පීඩනයට ලක්වීමෙන් පද්ධතියට හානි වෙන්නත් ශක්ති හානියක් වෙන්නත් පුළුවන්. අනිත් ප්‍රධානම කාරණාව තමයි ෆ්ලෝ කන්ට්‍රෝල් එකක් ඕනවට වැඩිය සීරු මාරු කරලා. ඒ කියන්නේ වැහුවට පස්සේ අමතර පීඩනයක් හැදෙනවා. ඒ ඉතින් ඒ අමතර පීඩනය නිසා අපගේ පද්ධතිය අධික ලෙස රත් වෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන. එහෙම රත් වෙනවා නම් ඒ රත් වීම අපිට කළමනාකරණය කරගන්න බැරි නම් ඒ වෙනුවට කූලර් භාවිතා කරලා ඔයිල් නිවන්නත් ඕන. ඒ වගේම non pressure compensate valve, ඒ කියන්නේ needle valve භාවිතා කිරීමේදී ලොකු ලෝඩ් එකකට යොදා ගන්න හොඳ නැහැ. ඒ වගේම අධික ප්‍රෙෂර් එකක් යටතේ යොදා ගන්නත් හොඳ නැහැ. මොකද ඒ වැල් පීඩනයටත් ලෝඩ් එකකටත් නිවැරදි කාර්යක්ෂමතාවයක් පෙන්වන්නේ නැහැ.
ෆ්ලෝ එක වෙනස් වෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ තවත් ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව් වර්ගයක් ගැන. ඒ තමයි නිතරම භාවිතා වෙන one way ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව්. මේ එක් දිශාවකට පමණයි ෆ්ලෝ එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙන්නේ. අනිත් දිශාවට චෙක් වැල්ව් එකක් පිහිටලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව් එකේ සිම්බල් එක. ඒ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව් එකට අමතරව චෙක් වැල්ව් එකකුත් පිහිටා තියෙනවා. මෙහි වැඩ කරන්නේ එක් දිශාවකට හරහා ෆ්ලෝ කන්ට්‍රෝල් නොවි ඔයිල් ගමන් කරනවා. අනිත් දිශාවට ගමන් කරද්දී චෙක් වැල්ව් එක හරහා ගමන් කරන්න බෑ. ඒ අවස්ථාවේදී ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව් එක ඇඩ්ජස්ට් කරලා තියෙන ෆ්ලෝ එකට පාලනය වෙලා ඔයිල් ගමන් කරනවා. ගොඩක් වෙලාවට පද්ධතිවල භාවිතා කරන්නේ මේ වගේ ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව් තමයි. මේවට ට්‍රොටල් වැල්ව් කියලාත් හඳුන්වනවා. තවත් වැල්ව් වර්ගයක් තියෙනවා පද්ධතිවල නිතර භාවිතා කරන. ෆ්ලෝ ඩිවයිඩින් වැල්ව්. අපිට සිලින්ඩර් කීපයක් එකම වේගයෙන් ක්‍රියාත්මක කරන්න ඕන නම් අපි පෙරදී කතා කරපු ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව් සාර්ථක වෙන්නේ නැහැ. අපි ඒ වෙලාවට භාවිතා කරන්නේ පැමිණෙන ෆ්ලෝ එක සමාන ලෙස බෙදා සිලින්ඩර් වලට සපයන ෆ්ලෝ ඩිවයිඩින් වැල්ව් කියන වැල්ව් වර්ගයයි. මෙම වැල්ව් එකෙන් කරන්නේ අපගේ තියෙන සිලින්ඩර් වලට පොම්පෙන් එන ඔයිල් ප්‍රමාණය සමාන ලෙස බෙදීමයි. මෙහිදී සිලින්ඩර් ගණන අනුව වැල්ව් එකේ තියෙන අවස්ථා ගානද සමාන වෙන්න ඕන. අපිට ඕන සිලින්ඩර් ප්‍රමාණය අනුව වැල්ව් එකත් එම ගණන අනුවම ගන්න ඕන. ඒ කියන්නේ සිලින්ඩර් දෙකකට නම් ෆ්ලෝ ඩිවයිඩින් අවස්ථා දෙකක වැල්ව් එක. සිලින්ඩර් තුනකට නම් අවස්ථා තුනක ෆ්ලෝ ඩිවයිඩින් වැල්ව් එක. ඒ කියන්නේ බෙදුම් වාර 2 3 4 5 ඒ වගේ සංඛ්‍යාවල් වලින් මේ ෆ්ලෝ ඩිවයිඩින් වැල්ව් ගන්න පුළුවන්. එහෙනම් අදට අපේ පාඩම නිමා වෙනවා. මෙම පාඩමේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම මේ අපගේ පාඨමාලාව හොඳද නරකද ඔබගේ අදහස් ඒ සියලුම දේ පහතින් කමෙන්ට් කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලනවා. ඒ වගේම ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න.